ගෝණගේ ලොම් තියෙන. පොටි වෙටි. ගෝණගේ ලොම්. මේ මහත බල. අපිට ලොකු පූස හම්බුනේ නැහැ. අපි හොයනවා. තම හම්බුන්නේ. සුබෝදේශන. ලංකාවේ සොම ස්ටේෂන් එක පට්ටිපොළ ඉඳලා අද වෙලාව හම්බෙන්නවා. සොඳුරු පාරාදීසයකට යන්න තියෙන ඒ ගමන අතරතුරේ අද මම තනියම නෙමෙයි යන්නේ. මට ඉන්න ගමන් සගී ඉන්නේ. හෙලෝ. තවගොල්ලෙක් ඉන්න පොරම ගේන ගම. ඊනකම් අපි මෙතන ස්ටේෂන් එකට වෙලා ටිකක් වෙලා ඉන්නවා. සීතලයි. වෙලාව 8යි නේද? ඔව්. 8ට විතර ඇති. තාම සීතලයි. තාම අවුව වැටලා නැහැ දැක්කද? ඔව් වැටලා නැහැ. අපි එනවා. තාම මේ දුම උඩට යන ගමන් තියෙන්නේ. එන්නේ මේ පාරේ. ගියන්න තියෙන අපේ පාරාදීසෙට. සීතල කීයට තරම්ම නැහැ. මොකද ඊතර මීට කලින් මීට වඩා සීතල තිබ්බා කියලා තමයි ගමේ කට්ටිය කියන්නේ. මේ ඒවට අපිට සීතලයි. සීතලයි. ඔව්. හොඳට සීතලයි. දැන්ට පොඩ්ඩ කට ගන්න සීන් එකේ ඉන්නේ. මේ ප්ලේස් එක ගාලා දන්න ඇති. මේ ස්ටේෂන් මාස්ටර් ඊයත් ඉන්නේ මෙහෙ තමයි. එන කාම් ජීවිතයක් ගත කරන්නේ. ඒක මාරම වයිබ්යක්. පාරාදීසයට යනකොට හම්බෙන්න. මගදී වීඩියෝ කෑලි දාන්න. අපි හම්බෙන්න. උදේ අපි හිටියේ ලංකාවේ උසම දුම්රිය ස්ථානය වෙන පට්ටිපොළ දුම්රිය ස්ථානේ. දැන් අපි ඉන්නේ ලංකාවේ උසින් 3 වෙනි කඳු මුදුන සොයාගෙන යන සුන්දර මම්පිතේ. මේක තියෙන්නේ සොඳුරු පාරාදීසයක. ඔව්. මේ තමයි මහා එළියට යන්න හැවත් හෝටන් තැන්නේ. හෝටන් තැන්න කියපුවාම මේ දවස්වල ජනප්‍රියම රැල්ලක් වුණා පහුගිය කාලේ. නිලුමල් මේ තියෙන්නේ මේ නිලුමල් මේ ගස්වල පාසි වලින් වැහිලා අපිට උදේ එන්න හිටවි පොඩ්ඩක් පරක් වුණා පොඩි හේතු ඉඳ දැන් ඈතින් ඉන්න මගේ ගමන් සගයන් දෙන්නත් එක අපි මේ කඳු මුදුනට යා හිමි මේ ගස්වල සුන්දරත්වය විඳගෙන ඉදිරියට යන්න තියෙනවා. ඔබට මොනවද නෙළුමල් ගැන කියන්න? කාලයක් කට්ටිය ආවා රැල්ලට. හරිද? හැබැයි අපි ආවේ රැල්ලට නෙවෙයි. මේ තාම නෙළුමල් තියෙනවා. තාම තියෙනවා නේද? මේ පොහොට්ටු තියෙන්නේ. මේවා පිපෙනවා. පිපෙනවා. කලබල වෙන්න ඕනේ නැහැ මේවට මේ බලන්න ඉන්න. තාම තියෙනවා. තාම තියෙනවා. හදිස්සියක් නැහැ නේ. ඔව් හදිස්සියක් නැහැ.
ඔයාලට පේනවද දන්නේ නැහැ. පොඩි වැහිවලා කුලක් නම් තියෙනවා. වැස්ස ඒක කොහොමත් අපේ ජීවිතේ කොටස. අපි කොහේ හරි යන්න හදුවොත් වහිනවා. එනොත් වැහිවලා කුළු තියෙනවා. උනාට මේ සුන්දර කඳු මුදුනට යනවා. පංකුනේ නියපොත්ත කොච්චර බහැලාද කියලා. සෑහෙන්න බහැලා වංගේ මොකද? මේ හරියට නිකන් ඌර්ලා දීලා දිනවා කලින්. ඌේ මුවත් කරගන්නේ ඌ කරන්නේ. ඔව්. කම්මැලි කමක් කරනවා. අපි දැකපු නැති කොටින්ගේ. ඔව්. කොටි සටහන්. කොටි සටහන්. නිලු මල් වලින් හොයි අර පාස් වලින් පිළිච්ච ගස් වලින් දැන් ටිකක් පොඩි එලි මහනකට ඈත කඳු මුදුන් පේනවා. මීදුම වෙලාවට මෙයා වැහිලා යනකොට අමුතුම ලස්සනක් ඇති. අද ටිකක් පායනවා. ඌව පොඩ්ඩක් සරයි. අපිට උදයාවන ලස්සන view එක බලාගන්න තිබ්බා. කවන්නේ බල. ඌටන් තන්නේ කාලගුණය වෙනස් වෙනවා. ශනික වෙනස් වෙන කාලගුණයක් තියෙනවා. මේක නිසා අපිට හවසට බලා ගන්න පුළුවන් මේ අපි කැමති view එක. මම සතුටු දෙන්න ඉස්සරහ කුරුල්ලෙක් කෑ ගහනවා. මම මේ පුරව අල්ල ගන්න හදනවා කැමරාවට. පේන්නේ නේ. මම හම්බුනොත් ඔයාලට පෙන්නන්න. ඇත්තටම මේ තොටුපොළ ට්‍රේල් එකේ මම මීට වඩා ගස් කොළන් අතු ට්‍රේල් එකට පාත් වෙනවා බලාගන්න. ඒ වුණාට මේ සමහරක් තැන් නිකන් කප්පාදු කරලා වගේ හ්ම්. තනින් තන කපලා දාලා වගේ. නිකන් පාර එලි කරන්න වගේ ඉඩ හදලා දෙන්න වගේ දෙයක්. ඒ වුණාට ඒ සුන්දරත් එහෙමම තිබ්බනම් තමයි ලස්සන. මේ කොළාතු වල ගෑවි මේ සුන්දර අඩිපාර දිගේ විදගෙන යන එක. ඒක මාරම ෆීලින් එක. උඩට මං හිතන්නේ තව සෑහෙන්න යන්න ඕන. මම මේ පළවෙනි පාර යන්නේ. යම් මාත් එක කන්ද උඩට. ලස්සන අමුතු හැඩයක තියෙන කොළ జాතිය. මේක බෝවිටිය జాතියක්. මම හරියටම දන්නේ නැහැ මේ හීම් බෝවිටියද මොනවද කියලා. ඔයාලා නම දන්නවනේ කමෙන්ට් එකක් දාන්නකෝ. තව දෙයක් පෙන්නන්න දෙන්න. මෙතෙන්ට පෙන්න view එක. කිරිගල් පොත්ත නේද? අරගෙන ඒක කිරිගල් පොත්ත. ආ. මේකට වඩා අවසයිනේ කොහොමද? අර තියෙන කිරිගල් පොත්ත කන්දේ උසම තැන. අපි යන්නේ තොටුපොළට. ඒක තියෙන්නේ මේ පැත්තේ. එලා නැහැ කිරිගල් පොත්තට යන්න. බලමු. ඒ වුණොත් මම ඔයාලව ලෝකාන්තරය එක්ක යන්න. එලා තිබ්බොත් මේ තියෙන්නේ මහා රත්මත්. අල්ලන්න විතරයි පුළුවන්. කඩන්නද කැඩුවොත් දඩ. මේ සුන්දරත්වය දින්නේ මල කඩාගෙන තමන් ගාව තියෙන්න ඕනේ නැහැ. ෆොටෝ එකක් ගහගන්න. මල ඔහේ ගහයි. සැබෑ සුන්දරත්වයේ තියෙන ඒක පරිසරයේ තියෙනකම් විතරයි. ඒක තමන් සතු කරගන්න ගියපහම ඒ සුන්දරත්වය නැති වෙනවා.
කන්ද උඩට තප්පුටයි ටකල් ටකල් බලන්න ඉන්න ගාව. පිටින් නේද? පල්ලෙහාට වඩා මෙතෙන්ට ටිකක් හොඳ view එකක් පේනවා. හරි. පාට වෙනස් ගස්. වීදුමේ වැහෙන කඳු. තමයි. උඩට යන්න තමයි සුන්දරත්වය තියෙන්නේ. උඩටම ගිහිල්ලා බලමු. මේකේ නියම සුන්දරත්වය. පල්ලෙහාන් යන වාහන නිකන් පේනවා. කන්දොඩට මුණුම එළියට යනවා පේන්නේ. යා. හොඳට මහති. තොටුපොළ කන්ද මුදුනේ ඉන්නේ. ඔය පේන සිග්නල් ටවර් එක. සිග්නල් ටවර් එකක්ද බං? ඔව් සිග්නල් ටවර් එක. ගෝණ කන්නේ ගෙලින්න. මේ ගෝණගේ ලොම් තියෙන. කොටි වෙටි. ගෝණගේ ලොම්. මේ මහත බල. මේකට කනවා. අපිට ලොකු පූස හම්බුනේ නැහැ. අපි ආව හොයනවා. අපි හොයනවා. තම හම්බුන්නේ. සම්පූර්ණ තපිය. ප්ලේන් මේ හරිය මැස්සොත් ඉන්නේ. මොකෙක් හරි කාලා කෑල්ලක් දාලා ගිහිල්ලක් දන්නේ නැහැ. තුනකට නම් ඇටැක් කරන්නේ. ඒ වුණාට ගොදුරක් ළඟ තියෙනවා නම් ෂුවර් නෑ. අපන සද්දයක් මටත් එමුණා. නෑ මගේ පැගුණ සද්දයක්. මොකේ පැගුණත් මේ තමයි ඉන්නේ ගොල්ලෝ. ෂුවර් නෑ කැරි අපේ පිටිපස්සේ එනවත් දන්නේ. මේක මුදුනේ view එක අපේ ඉන්නේ නේද? අර පැත්තට ගිහින් ජීවත් තියනව නේද? මේකක් තියෙන්න ඕනේ මුදුනේ. තව යන්න දිනවා කොහෙද බා? පොඩි එකක් තියෙනවා. නෑ නේද? නෑ කට්ටිය මේ අපි වගේම එළිය බලන්න ගියා. එහෙම සීන් එකක් තියෙන. මෙහෙම මේක තමයි යන්න. මේක තමයි පීක් එක. මෙතන පල්ලෙහාට බහලා තියෙන අතරමං වෙලාවක් දන්නේ නැහැ උන්ටි. ආය ආවේ නැද්ද දන්නේ. කොටි ආලා. මේ හරි ටොඩි මොකෙක් ගිහිල්ලා නෑ අර දිවසෙල එහෙම තියෙන ගස්වල. ඔව් මෙහෙ ගිහිල්ලා නෑ මේ. මෙතන මේ මොකද්ද තියෙන්නේ කියලා අපිට කියන්න කවුරු හරි දන්නේ කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. දන්නේ කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. මේක සිග්නල් කනුවක්ද මොකක්ද? ඔව් රේඩියෝ ටවර් එකක්ද කියලා. කොටි වෙටි තියෙන හැමදාම. ඔව් කොටි මේ සලකුණු තියලා කියලා තියෙන හැම තැනම කොටි විමානේ මේ. තොටුපොළ කියන්නේ පාරවලුත් තියෙන අතන. ගෝ වෙන බ්‍රීඩ් වෙන තැන කියලා තමයි කියන්නේ. මෙහෙලු කොටි පැටවු ගහන්නේ. හැබැයි වාසනාවටවත් එකෙක්වත් දැක්කේ නෑ. තාම දැක්කේ කියන තරම්. තාම හොයනවා අපිත් හොයනවා. හම්බුන්නේ නෑ. ඔව්. තොටුපොළ මුදුන මෙච්චරයි. බලමු නේ බා. ආයි ලෝකාන්තරය යගෙන. අපි බෑලා බලමු ඊට. බෑලා බලමු වෙලා තිබ්බොත් යන්නේ කියලා. එහෙනම් අපි පල්ලෙහාදී හම්බෙමු. උදෑසන අද දෙවැනි දවස
ඊයේ තොටුපොළ කන්ද නැගලා ඉවර වුණා. අපිට යන්න වෙලා තිබ්බේ නැහැ ලෝකාන්තය ඒ ටික බලන්න. අපි ළඟ කබාන එකක් ගත්තා. කබාන එකේ විස්තර මම පස්සේ කියන්න. දැන් එන්නේ කට්ටිය දන්න ඒ තැන කියන්නේ නැති තැනක. තැන ඔයාලා හොයාගන්න අපි තිර කට්ටක් යාව ඒක හොයාගන්න. ඉන්න ලස්සනයි. ආතින්නේ උඩක ඉඳගෙන වීඩියෝ කරන්නේ. මට පල්ලෙහාට පේන විදිහට. අපේ ගමන් සගිය දෙන්නත් ඉන්නවා. එතන හොඳයි ෆොන්ද ෆොටෝ ලොකේෂන් එක. තැන හොයාගන්න. අවුලක් වෙලක් නැහැ. වැඩි ලොකු අවුලක් කියලා නෑ. අර වතුර පාරට දෙපැත්තෙම පාසෙ ඇවිල්ලා තිබ්බ කලින් දැන් එක පැත්තකින් විතරයි තියෙන්නේ. මේ පැත්තේ ටික ඒවා නැති වෙලා යන්නේ නැති. එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉතින් පොලිතින් තියනවා මේ එකේ. ඔව් ආන් එකයි ප්‍රශ්නේ. ඔයාලා කියන පොලිතින් පුළුවන් නම් අරන් යන්න. එතන තනින් තන දාලා යන්න එපා. ඔව්. එහෙම වුණොත් ආයි ඊළඟට එන එක්කෙනාට බලන්න ඒ ලස්සන නැති වෙනවා. අපි පිටත් වෙන්න යන්නේ හදන්නේ. මේ ඉන්නේ අපි ඉර නවතන් ගත්ත කබන එක. හෝටන් ප්ලේස් නුවරඑළිය ඔයාලා හෝටන් ප්ලේස් ආවට කොහේ හරි සංචාරය කරනවා නම් පොඩි විවේකයක් ගන්න. ඒ වගේ තැනකට මේක හොඳයි. හොඳ බජට් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. මේ බාහසිය. ඔව් ඔයගොල්ලෝ කිසි අවුලක් නැහැ. හොඳයි ප්ලේස් එක කියන්නේ. මුළු ප්ලේස් එකම දෙනවා. මුළු ප්ලේස් එකම දෙනවා. කබාන එක විතර නෙමෙයි මුළු ගේම දෙනවා. ඇඳවල් දෙකක් තියෙනවා. ඇඳවල් කියන්නේ කබානගේ බෙඩ්ස් මෙට්‍රස් දෙකක් තියෙනවා දාලා. ඩබල් බෙඩ් මේ මෙට්‍රස් දෙකක්. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා රූම්ස් දෙකක් තියෙනවා. ඩබල් එකක් තියෙනවා. එහා පැත්තේ තව ඩබල් බෙඩ් දෙකක් දාලා තියෙනවා. කිචන් එක දෙනවා. ආයේ ෆුල් මේ මුළු ඇපාර්ට්මන්ට් එකම දෙනවා. මේ උඩ කබාන එකත් එක්ක. මාර ලාභයි. මේ ඔයා දානවනේ මේකේ විස්තර ටික. ඔව් මම විස්තර ටික පල්ලෙන් හරි වීඩියෝ එක කොතනින් හරි දාලා තියන්න. කෝල් එකක් දීලා එන්න. ඇත්තටම හොඳයි ප්ලේස් එක නේද? පට්ටිවල ස්ටේෂන් එකේ ඉඳලා මීටර් 200ක්වත් නැහැ. මේ මෙතෙන්ට වේ. ස්ටේෂන් එක අතන තියෙන්නේ. අත ළඟදී මීදුමට ඇවිල්ලා. මරු හැබැයි මීදුමට ඇවිල්ලා. කෑම කිසි ප්‍රශ්නයක් නැහැ. කෑම ඕන තියෙනවා. ඕන විදිහකට ගන්න පුළුවන් කෑම. ඔයාලට අවශ්‍ය ඕන කෑම එකක් මේ අහල පහල තියෙනවා. ඕඩර් එකක් දාලා ගන්න පුළුවන් මෙතනට ගෙන්න ගන්න පුළුවන්. මේ කෝල් එකක් ගහලා. එතකොට කඩ තියෙනවා. සියල්ල තියෙනවා. කිසි කේස් එකක් නැහැ. ඇවිල්ලා නිදාසේ ATM ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ATM මැෂින් එකක් නැහැ. සල්ලි එහෙම වැඩිපුර අරගෙන සල්ලි පොඩ්ඩක් පුළුවන් නම් මගදී හම්බෙන ATM එකකින් අරන් එන්න. මේ පැත්තේ ATM නැහැ. ඔව්. ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ තමයි තියෙන්නේ. එච්චරයි අවුලකට තියෙන්නේ. වෙන කිසිම කේස් එකක් නැහැ. මෙතෙන් ඉඳලා හැම තරටම ඉක්මනටම යන්න පුළුවන්. හෝටල් ප්ලේන්ස් යන්න පුළුවන්. එතකොට ඔය වටේටම යන්න පුළුවන්. අඹේවලට යන්න පුළුවන්. අඹේවල ඔක්කොම බලලා ඉන්න පුළුවන්. මාර ඊසි මෙතන. මම දැන් යන ගමන් ඇතුළේ රූම් ටිකක් පෙන්නන්න. ඒ බා. එහෙමද? ඔව්. කබාන එක පෙන්නන්න යන්න. දැන් මේක වැහුවට පස්සේ පේන්නේ නැහැ නැත්තම්. මම ආදියෙන් අරගත්ත අපිට දීලාමයි තිබ්බේ. අර ස්පීකර් එකකුත් තියෙනවා. ඇවිල්ලා අතල්ලක් දාන්න පුළුවන්. අඩියක් ගන්නවා නම් එහෙමයි. එහෙමයි. බාර් සියල්ල තියෙනවා. කිසි කේස් එකක් නැහැ. අපි ආයේ පොයේ දාස ඒකයි පොඩි අවුලකට දෙන්නේ. අපි ඊට ආයේ. ඔව්. නැත්තම් අමාරු ඒව එකයි. වටේ මීදුමේ වෙහිලා තියෙන්නේ. මෙතන එක කාමරයක් තියෙනවා. ඩබල් බෙඩ් එකක් නේද? ඕ ඩබල් බෙඩ් එක. බෙඩ් එක. මෙතන බෙඩ් එකක් තියෙනවා. මේම කපල්ස් එකකට එනවා නම් ඉතින් නියමයි. ඔව්. අඩුවට තව ගන්න අඩුවට ගන්න පුළුවන්. කපල්ස් වල තමයි ගොඩක්ම ඩිසයින් කරලා තියෙන්නේ. මෙතන එක වොෂ්රූම් එකක් තියෙනවා. සුපර් වොෂ්රූම් තියෙනවා. කොට්ටෝර තියෙනවා. තව ඩවුන් ෆ්ලෝ එකේ කිචන් එක තව වොෂ්රූම් එකක් තියෙනවා.
එකේ ඒක තමයි කිචන් එක. මෙතන කිචන් එක. අපේ බ්‍රදර් මොකද කරපුණා? යන්නේ ටොෂෝම එක. වොෂින් මැෂින් එක උතියන නේද? නේද ටිකක් හොදගත්තයි, හොදලා වේරගත්තයි. ගෑස් තියෙනවා, රයිස් කුකර් එකක් තියෙනවා, මේ ඉලෙක්ට්‍රික් වෝටර් ජග් එකක් තියෙනවා. ඔයාලා ගම්මි. නිකන් කොක්කොම තියෙනවා. ඔව් ක්ලීන් and clear. and clear. මත ලෝස දෙනවා. දැන් බෙඩ් එක සෝෆා එකයි තියෙනවා. ටීවී එකක් තියෙනවා. ටීවී එකක් තියෙනවා. ටේබල් එකක් තියෙනවා. ඔව්. පීරෝ ටේබල් එකක් තියෙනවා. ඔය තමයි ගෙස්ට් එක ගැන විස්තර. අනාගතන නම හිරන්නේ ෆාම් හවුස්